එතනක් තියෙනවා ගල් බෝක්කුව. ගල් බෝක්කු නම් ගොඩක් තැන්වල තියෙනවා. බලන්න ලස්සන. දෙපැත්තෙම කැලේ වෙවිලා මේ යන්නේ කැලණිගම් මිටිආවත දිගේ සීතාවකපුරට යන ගමන. බලන්න කොච්චර ලස්සනද කියලා. මම දන්නේ ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් මේ ලස්සන පේනවද කියලා. මට පහින් යන මට නම් උඩරට දුම්බිය මාර්ගය යනවා වගේ අත්දැකීමක් ලැබෙනවා. ඒ තරම් ලස්සනයි. මම තා චුට්ටක් එහාට ගිහලා ආපස්සට හැරලා පෙන්නන්න ඕගොල්ලන්ට. පේනවා. මේ පැත්තෙන් පොඩි කැලයක් තියෙන්නේ. පරණ ගේකුත් තියෙනවා වලව්වක්. මට පේන විදියට මට එක්කෙනෙක් කිව්වා මේ හරිය වලව්වක් තියෙනවා කියලා. මං හරියටම දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. පේන විදියට ඒක වලව්වක්. පේනවනේ. ලස්සන. ඉන්න මෙතන තියෙන වලව්. හරි අපි ඉස්සරහට යමු. ඔන්න දැන් අපි ගම්මාන සබ් ස්ටේෂන් එක ගාවට කිට්ටු කරලා ඉන්නේ. මේ හරියන ටිකක් ගෙවල් තියෙනවා තැනින් තැන. මේ ස්ටේෂන් එක ටිකක් හොඳට හදලා තියෙනවා. සබ් එක අර ස්ටේෂන් වලට සාපේක්ෂව දැන් ප්ලැට්ෆෝම් එකත් හොඳට තියෙනවා. ඉස්සරහ හදලා තියෙනවා. පේනවා. හරි. අපි යන් ඉස්සරහට. ඊළඟට අපිට හම්බ වෙන්නේ මොර කැලේ. දැන් මේ පාර යන මිනිස්සු හිතන ඇති මූට පිස්සු කියලා මේ මෙච්චර පාරක් තියෙදි රේල් පාර දිගේ යන්නේ. මේ මිනිස්සු දන්නේ නැහැ අපි වීඩියෝ කර යන්නේ කියලා. හරි කමන්නේ යන්නේ. ඕනේ කෙනෙක් ඕනේ දෙයක් හිතාගද්දින් කියලා අපි යනවා රේල් පාර දිගේ. යා ඉන්න මාත් එක්ක. ඔන්න අපි දැන් මොරකැලේ ස්ටේෂන් එකට ආවා. ඒකත් අර වගේම තමයි තින්නේ. පේනවා පොඩි ප්ලැට්ෆෝම් එකක් පොඩි ස්ටේෂන් එකක් තියෙන්නේ. හරි මොරකැලේ පහු කරගෙන අපි ඉස්සරහට යන් ඉක්මනට. ඊට පස්සේ තියෙන වග. මොරකැලේ ස්ටේෂන් එක පහු වුණේ ගමන් ඉන්න මේ එතන ගරා වැටුණු බිල්ඩින් එකක් තියෙනවා. ඉස්සර බඩු පොටවල තියෙන්නේ මෙතන තමයි මේ කෝච්චියට. දැන් නම් මේ පැත්ත වැහිලා තියෙන්නේ ගස් වලින්. මේ ඉන්න පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා පෙන්නන්න. නඩි පාරක් තියෙනවා. දැන් ගරා වැටලා ඒක පාවිච්චි කරන්නේ නැහැ. පේනවා. මේක ගබඩාවක් විදියට පුංචි කෝච්චි යන කාලේ පාවිච්චි කරලා තියෙනවා. අද ඉතින් නටබුන් වෙලා
දුම්රිය දෙපාර්තමේන්තුව ඉඩන්නේ. ගල් කණු තියෙන්නේ පේනවා. හරි අපි එහෙනම් ඉස්සරහට යන් එකක් බලාගෙන. අපි දැන් මොරකැලේ ස්ටේෂන් එක පහු කරන් ඉස්සරහට යන ගම. අර මේ ගබඩාව කරා වැටුන එක පෙන්වන්න පොඩ්ඩක්. එතනම උඩම තමයි තියෙන්නේ. මේ හරි අපි ඉස්සරහට යන් ඔහොමම. ඊට පස්සේ වග ස්ටේෂන් එක මේ වගට නම් ටිකක් ඇවිදගෙන යන්න තියෙනවා. චර දුරකුත් නැහැ. කමන්නේ යන්. අපි යන්නේ රේල් පාරේ අපිට බලාගෙනනේ. එතන මේ පොඩ්ඩක් එහාට යද්දි තියනවලු මේ බංගලෝ එකක්. ඒක දැන් වහලා තියෙන්නේ. ඒකින් හින්දා ඇතුළට යන්න බැරිකම නිසා මේ මම දිගටම යනවා රේල් පාර දිගේ. අර ගබඩාව පේන දුර තිබ්බේ එතන ස්ටේෂන් එකේ හැපැත්තේ හින්දා ඔයගොල්ලන්ට පෙන්වන්න හිතුනේ. ගොඩක් කට්ටිය දන්නේ නැහනේ. එතන තමයි ඉස්සර මේ පැත්තේ බඩු එක්කව කරලා ගබඩා කරලා තියෙන කෝච්චියට පටවන්න. හරි අපි ඉස්සරහට යමු. ඔන්න යාළුවනේ අපි දැන් කිලෝමීටර් 43ක් ඇවිල්ලා. ඉස්සරහින් තියෙන්නේ කිලෝමීටර් 43 කණුව. ලස්සන චෛත්‍යයක් පෙවුණා. ඒකයි ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා මේක පෙන්නුවේ. කන්දක් උඩ තියෙන පන්සලක්. ඒ වගේම මේ හරියේ හරබරුවත්තු තියෙන්නේ. මෙතන පොල්ලත්තක් තියෙනවා. මේ පොල්ලත්තත් මේ කොළඹ පැත්තේ මේ කෝවිලකට අයිති එකක් කියලා මේ ගමේම කෙනෙක් කිව්වා. මේ හරිය ඉතින් තනිකර ගාමික පරිසරයක් තියෙන්නේ. බෝවිටියා කුරුඳු නොයෙකුත් ජාතියේ ගස්වැල් සැහැෙන්න තියෙනවා. බෙහෙත් ජාති පේනවනේ පාර ලස්සන. පයින් මෙන්න ඕන ඉතින් මේ හරියේ ලස්සන බලන්න. හැබැයි ටිකක් කට්ට කන්න වෙනවා. මේ වල් දෙල් කොළ වැටිලා. එතන තියෙන වල් දෙල් ගහ. අපි දැන් කෙමෙන් වග ස්ටේෂන් එකට ලං වෙමින් ඉන්නේ. තව චුට්ට දුරක් යන්න තියෙනවා. අද අපේ ගමනාන්තය කොස්ගම දුම්රිය ස්ථානයේ බලමු. එක එපිසෝඩ් එකෙන්ම කොස්ගමට යනකම් කරන්න පුළුවන් වුණොත් හරි. මේ හරියට නම් මේ මං එන්න කලින් වැස්සක් වැහලා තියෙනවා වගේ ගතියක් පේනවා. සැහෙන්න තෙමිලා තිබ්බා මඟ දිකට. මේ හරිය තනිකර කැලේ තියෙන මේකේ මෙතනින් චුට්ටක් ගහ පැත්තේ මේ පොල්වත්ත තියෙන. එතන මෙහා පැත්තේ. ඔයගොල්ලන්ට ඇහෙනවද දන්නේ නැහැ මේ ඈතින් ගල් කොරියක සද්දයක් ඇහෙනවා. කන්දකට වැඩේ දෙනවා වගේ. මෙතන ලොකු පේනවද ඔයගොල්ලන්ට කන්ද? මට පේන්නේ කන්දට වැඩේ දෙනවා. ඔව් එතන ගල් කඩලා තියෙන. බලමු තව ඉස්සරහට ගියාම පේන්නේ ගොඩක් වෙලාවට. කඳු ඔක්කොම ඉතින් ඔහොම තමයි ගල් තියෙන්නේ. කඩාගෙන යනවා. මේ හරිය දංගස් එහෙමත් තියෙනවා.
ඉරව් හින්දා ඔයගලන්ට මෙතනින් පේන්නේ අර කන්ද යන්තම් පේන්නේ. හරි අපි ඉස්සරහට යමු. අර මම ඉස්සෙල්ලා කිව්වේ බංගලෝ එකක් ගැන. ඒ බංගලෝ එක මේ සුදු ජාතිකයෙක්ට අයිති බංගලෝ එකක්ලු. මේ ඒක දැන් නම් ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක් නම කියන්න මං හරියටම එයාගේ කියලා දන්නේ නැති හින්දා නම කියන්න බෑනේ. ඒකින්ද නම නොකිය ඉන්නම්. ප්‍රසිද්ධ කෙනෙක්ගේ බංගලෝ එකක්. ඒත් ඒක පාවිච්චි කරන්න නැල්ලු. හරි අපි ඉස්සරහට යමු. එක්කෙනෙක් එනවා පාර චෙක් කරන ගමන්. එයා මේ දිගට පාර බලාගෙන යනවා. යන්න පුරුල් වෙලා තින්නේ කොහෙද? මේවා උදේ හවස යන්න ඕනි ඉතින් බලාගෙන. එයාට තමයි ඒ වක්කීම තියෙන්නේ. පේනවා. මොනර මේ හරියෙන් පල්ලෙහාට බැස්සා. පිටින්න නැහැ. හරි. නේ. අන්න යා පෙන්ලා දිනුවා. දැක්කද? බය වෙන්නේ නැති. එයා ගියා. පේන්නේ රබර් වත්ත දිගේ ගියා. දැන් මොන්රෝ කොළඹටත් හුරු වෙලා ඉන්නේ. පෞගිය දවස් ටික කොළඹ ස්ටේෂන් එකෙත් හිටියා. මොන්රෝ 3 දෙනෙක් සෙබඩ. රත්මලාන පැත්තෙත් මම දැක්ක ඉන්නවා. මේ 3 දෙනාම දන්නේ නැහැ. කොමරි 3 දෙනා තමයි හිටියේ. හරි අපි වග පාලම කිට්ටුවේ ඉන්නේ. වක්කොය ගලා බසින සද්ද ඇහෙනවා. අපිට ඉස්සරහෙන් පේන්නේ වක්කොය කළු පාලම. ඕගොල්ලන්ට හයිලල් පාරෙන් එද්දී කළුවක් ගල හන්දි හම්බ වෙන්නේ වක්කොය. අන්න ඒක තමයි මේ රේල් පාරෙන් යනකොට දැන් මේ අපේ ඉස්සරහට හම්බ වෙන්නේ. ඔක්ක කෙලින්ම මං හිතන්නේ ගිහිල්ලා වැටෙන්නේ කැලණි ගඟට. කැලණි ගඟේ අතුශාවක ආවා. බලන්න 1901 අගලා තියෙනවා. පේනවා. පල්ලෙහා. එක්කනම් මේ හිල්බර කොට උඩින් යන්න අමාරුයි. මේකේ තියෙන ගල් පාලම සිල්බර කොට උඩින් යන්න ටිකක් අමාරුයි වගේ. කින්දා මේ පාලම උඩින් යන්න. ඉන්න ලස්සනට ගලාගෙන බයින. හරි අපි එන ඉස්සරහට යන් පාලම පහු කරගෙන. මේ මම මේ දැක්කමයි මේ පාලමේ නිෂ්පාදිත වර්ෂය රට කම්පැනි ඔක්කොම ගහලා තියෙන ලෝගෝ එකක් තියෙන මේ පාලම.
හරි අපි ඉස්සරහට යන් එහෙනම්. මේ හරි යකඩ සිල්බර තියෙන්නේ. තැනින් ලී සිල්බරයකුත් දෙකක් තියෙනවා. හරි අපි යා ඔන්න යාළුවනේ අපි දැන් වග ස්ටේෂන් එකට ලං වෙලා ඉන්නේ. දහි කළුවකුත් එනවා. බලමු. අහින්න එපා කියලා කියමු අපේ එපිසෝඩ් එක ඉවර කරගෙන යන්න. හරි අපි දැන් වග ස්ටේෂන් එකට යන ගමන් ඉන්නේ. වග ස්ටේෂන් එකේ තියෙනවා අර හොමගම වගේ නෙමෙයි. නිකන් හොඬයකින් වතුර දාන්න ඉස්සර ගල්ලඟුරු කෝච්චි වලට වතුර දාන්න තිබ්බ මේ බටේ ඉස්සරහා ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මෙතන මේ තියෙන්නේ. මෙන්න මෙතන. යා ළඟට ගිහිල්ලා පෙන්නන්න. අතින් පෙන්නුවට පේන්නේ නැහැ. මෙතනින් මේ අලුතෙන් හදපු තර්ඩ් ලයින් එකක් තියෙනවා. මේ තියෙන්නේ පේනද ඔයගලන්ට? මේක තමයි ඉස්සර පුංචි කෝච්චියට වතුර දාපු වතුර බටේ. ඉතින් ඒකත් 1901 හදපු එක. හරි අපි හොමු ඉස්සරහට යන් වග ස්ටේෂන් එක පහු කරගෙන. මේ තියෙන්නේ වග පරණ ස්ටේෂම හෝ මේ බඩු ගබඩාව වෙන්න ඕනේ. ස්ටේෂම නේ බඩු ගබඩාව වෙන්න ඕනේ. දැන් ඒක ක්වාටර්ස් එකක් විදිහට පාවිච්චි කරන්නේ. පේන තියෙන විදිහට නම් බඩු ගබඩාව තමයි. ඉස්සර කැලණිවැල දුම්රිය මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහනයනේ ගොඩක් තිබ්බේ. පස්සේනේ මගේ ප්‍රවාහනයට යොදාගත්තේ. ඒක බඩු පටවන්න තමයි මේ තිබිලා තියෙන්නේ. ඔව් මේ මෙතන තියෙන පරණ ස්ටේෂන් එකේ මේ ගොඩනැගිල්ල තමයි තාමත් පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ. මේ පේනවනේ ඉස්සර උඩ තට්ටුවට මේකක් තියෙනවා. හරි ඉස්සරහට අපි වග ස්ටේෂන් එක පහු කරන් යද්දී ඉස්සෙල්ලම හම්බ වෙනවා කළුඅග්ගල. දැන් කාර් එකක් යන්නේ. ඒ කළුඅග්ගල පැත්තට ඒ කාර් එක යන්නේ. අනිත් පැත්ත වග. මේ කළුඅග්ගල පැත්ත. මේ පැත්ත වග. මේ පැත්තට ගියාම මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් උද්භිත උද්‍යානයක් තියෙනවා. සීතාවක උද්භිත උද්‍යානය කියලා අලුතෙන් හදපු එක. ඒකේ බලන්න දේවල් ගොඩාක් තියෙනවා.
මල් වර්ග ගස් වෙනම වයිබ් එකක් තියෙන එතන. ඊට අමතරව ලබුගම ජලාශය තියෙනවා. තව දියඇලි දෙකක් විතර තියෙනවා. ඉස්සර සීතාවක ඔඩිසිය ආවේ ඔතනට තමයි. ඔතනින් කට්ටිය බස්සලා අරන් ගිහිල්ලා පස්සේ එහෙමම නැවතිලා ගියා. සීතාවක ඔඩිසිය වෙච්ච දෙයක් නැති වුණා. හරි අපි දැන් වග්ග ස්ටේෂන් එක පහු කරන් සීතාවක පැත්තට යන ගමන් ඉන්නේ. අපිට ඊළඟට කඩුගොඩ ස්ටේෂන් එක තමයි හම්බ වෙන්නේ. අපේ අද ගමනේ ගමනාන්තය වන්නේ කොස්ගමනේ. දැන් වෙලාව මං හිතන්නේ 9ට කිට්ටු ඇති. නෑ 8 පහු වෙලා ඇති. ඔව් 9ට කිට්ටු ඇති ගොඩක් වෙලාවට. හරි අපි ඉස්සරහට යන් බලාගෙන ඉති. සුන්දර කැල්ලිගම් මිටියාවත දිගේ සීතාවක පුරට දුම්රිය මගේ පයින් යන ගමන් ඉන්නේ. ඔන්න දැන් මම වග ස්ටේෂන් එක පහු කළත් කිලෝමීටරයකට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙන්නේ. තවත් යකඩ පාලමක් හම්බුණා. වතුර පාරක් නම් යන සද්දයක්වත් ඇහින්නේ නැත. මේ මැද්දේ තියෙන මං හිතන්නේ මේ ඉස්සර පුංචි කෝච්චිය ගිය පීඩි ලයින් එක වෙන්නේ නැති. පොඩි වතුර පාරක් තියෙන්නේ. සිල්බර කොටත් නෑ ඒකේ අමුතු විදිහකට තියෙන්නේ. තනිකර ලොකු කොටන් උඩ මේ පීල ගහලා තියෙන. හරහාට සිල්බර් කොට නෑ. පිරිසිදු වතුර පාරක් යනවා. පේනවා. අනිත් මේ පාලම් වගේ නෙමෙයි ඒක. නේ වෙහිකලුවකුත් එනවා. වර්ෂාවෙන් බාධාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉක්මනට යන්. තව පැයක් විතර යනකොට පැයක් කන්නේ ඒකුත් නෑ. මේ ගමන ඉවර කරගන්න පුළුවන්. හරි අපි ඉස්සරහට යමු. කුඹුරු වපුරන්න ලෑස්ති වෙලා තියෙන්නේ. අපි පහු කරමින් ඉන්නේ කිලෝමීටර් 45යි මීටර් 500යි කිලෝමීටර් 90. හරි අපි ඉස්සරහට යමු. යාළුවනේ කාලගුණේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරීගෙන ඉන්නේ. ලොකු වැස්සක් ළඟ වෙනවා කියලා හිතෙනවා. ඊට කලිනුත් වැහලා තියෙනවා මේ හරිය හොඳටම ගස් එහෙම තෙතයි. පේනවනේ. වැස්සට ලෑස්ති වෙන්න වෙනවා වගේ කුඩයක් තියෙනවා. කොහොමත් අපි අපේ ගමන නවත්තන්නේ වැස්ස කියලා. යන් එහෙම ඉස්සරහට ඉතින් පේනවනේ නුවරඑළිය වගේ දැන් පොඩි හීන් පොදයකුත් වැටෙනවා. හරි අපි ඉස්සරහට යන්. වැස්සත් අපේ ගමන යන්න එපා. ඕකාගෙන එනවා හෙන වැස්ස. දෙපැත්තේ නම් තියෙන්නේ රබර් වතු. යන් ඉස්සරහට සතපුන් සියට මාරක් ඇවිල්ලා දැන් කොළඹ ඉඳලා අපි ලස්සන දියපාරක් ගලාගෙන යනවා. එකත් ලොකු ගොඩක් විශාල මේ බැම්මකින් නිර්මාණය වෙලා තියෙන්නේ. මං හිතන්නේ මෙහෙන් හොඳ වතුර පාරක් ඉස්සර ඇවිල්ලා තියෙනවා. නැත්තම් මේ තරම් විශාලයට මේ බැම්මක් නිර්මාණය කරන්න හේතුවක් නැහැ. පේනවද? දැන් නම් මේ පොඩි බොක්කු දාලා මේ හරිය මේ වැහිලා තියෙන මේ බොක්කු ටික. බොක්කු 5ක් දාලා තමයි මේක මේව කරලා තියෙන්නේ. පේනවද? 100 කෙනෙක් රෙදිත් හොදනවා.
හරි අපි ඉස්සරහට යන්. දැන් නම් පොද ගහනවා. මං හිතන්නේ වැස්ස එහෙමම යයි පොද ගැහුවට. හරි අපි ඉස්සරහට යන්කෝ. මේ කැලණිගම් මිටියාවතේ කැලණි නිම්න දුම්රිය මාර්ගයේ සුන්දරත්වය විඳින්න තමයි අපි යන්නේ. පේනවනේ අදටත් ඉතුරු වෙලා තියෙන අර ටෙලිෆෝන් කණු. ඒවා තාමත් එහෙමම තමයි ඉතින්. ඒවා හරි ලස්සනයි රේල් පාරට. හරි අපි ඉස්සරහට යමු. ඉන්න යාළුවනේ වැස්ස පටන් ගත්තා. ඒත් අපි යනවා අපේ ගමන. ටිකක් හයියෙන් වහිනවා. පරිස්සමින් යන්න ඕනේ මොකෝ මේ කොටන් ලිස්සනවා. බලන්න මල් පිපිලා පාර දිග. ගමන ටිකක් ස්ලෝ වෙලා යන්න ඕනේ මොකද මේ කොටන් ලිස්සනවා කකුල් ලිස්සුවොත් එහෙම ඔක්කොම හරි. හරි අපි ඉස්සරහට යන් ඔහොමම ඉතින් වැස්සත් එක්කම කරන්න දෙයක් නැහැ. ඔහොම තමයි සෝබාදාම. ඔන්න යාළුවනේ කඩුගොඩ ස්ටේෂන් එකට දැන් අපි වැස්සත් එක්කම ළඟා වෙමින් ඉන්නේ. හරි අමාරුයි යන්න කොටන් ලිස්සනවනේ. මේ තියෙන්නේ කඩුගොඩ ස්ටේෂන් එක. අපි ස්ටේෂන් එක පහු කරගෙන ඉස්සරහට යමු. හරි ඊට පස්සේ අපිට තියෙන්නේ අරපන්ගම සිල්බර කොට ටික බාලා තියෙනවා. හරි සුවඳයි. ඒ සුවඳට වශී වෙනවා. ඇත්තටම මේ රේල් පාරේ යද්දී ඒ සිල්බර සුවඳෙද්දී තමයි හරි මාසෙට එන්නේ රේල් පාරේ යන්න. හරි අපි ඉස්සරහට යන් වැස්සත් එක්ක. වැස්ස දැන් ටික ටික අඩු වෙගෙන එනවා. බලමු. ආයොන්න වැඩි කළා. අඩු වෙගෙන එනවා කිව්වා විතරයි කටවරද්ද ගන්න හොඳ නැහැ. ආයෙ වැස්ස වැඩි කළා ඉතින්. කමන්නේ අපි හිමින් යන්. පාර්සල් කෝච්චියෙන් නැත්නම් ගොඩක් වෙලා තියෙනවා. ඊට එහා ඉතින් ස්පෙෂල් කෝච්චියක් ආවොත් මිසක් මේ ලයින් එකේ වෙන කෝච්චියක් එන්නේ නැහැ. අද බැලස්ට් එකක් එන්නත් නැහැ. එක්ක මොට්‍රොලියක් එන්න ඕනේ. නැත්නම් ස්පෙෂල් මොකක් හරි ආපු කෝච්චියක් එන්න ඕනේ. හරි. අපි ඉස්සරහට යන් වැස්සත් එක්ක. මෙතන දේවාලයක් හරි පන්සලක් හරි තියෙනවා. පේනවා. පන්සලක් වෙන්න ඕනේ බෞද්ධ කොඩි හිම දාලා තියෙනවා. පරණ පන්සලක් පොඩි පන්සලක්. එක්කෝ දේවාලයක්ද දන්නේ නැහැ. එතන මේ හරියට තියෙනවා තව පොඩි වහල කැල්ලක් පේනවා. හරි අපි ඉස්සරහට යන් වැස්සේ. අපේ ගමන ඉවර කරගන්නත් එපා. තව ස්ටේෂන් දෙකයි. ස්ටේෂන් දෙක වුණාට කිලෝමීටර් 3-4ක් ඇති. යන් හිමින් එන්න මාත් එක්ක යන්න. යාළුවනේ තාමත් වහිනවා. හිමින් යන්නේ. හරි අමාරුයි යන්න මේ වැස්සත් එක්ක. සතපුන් 29 අමාරයි. තාමත් හොඳටම වහිනවා.
මේ හරියේ ගෙවලුත් නැහැ පේනවනේ. පාරක් නම් තියනවා පොඩි. ඒ වුණාට ගෙවල් නැහැ. මේ ඉස්සරහින් ගියක් පේනවා. හරි අපි ඉස්සරහට යන් ඉතින්. වැස්සෙම ඊළඟ ස්ටේෂන් එකේ මේ වහිනවා නම් පොඩ්ඩක් නැවතිලා ඉඳලා යන්න කියලා බැලුවේ. දැන්ටමත් තෙමිලා තියෙන හොඳටම. පේනවනේ. හරි අපි ඉස්සරහට යන් ඉතින්. මොනව කරන්නද ඉතින්? සෝභාදාමත් අපිට සලකන්නේ මෙහෙම තමයි ඉතින්. හැබැයි ගිය පාරවල් එකකවත් වැස්සේ නැහැ. මං හෝමාගමට ඇවිල්ලා වීඩියෝ එක ඉවර කළා විතරයි හොඳටම වැස්සා. මේ ඊට කලින් අපිට වැස්සක් අහුුනේම නැහැ. පාදුක්කට එනකොත් වැස්සක් අහුුන්නේ නැහැ. මේ ඉතින් වස්සාන කාලේනේ. අද වීඩියෝ කරේ නැත්නම් තව මාසයක් විතර ඉන්නේ නා ඔයගොල්ලන්ට බලාගෙන. හරි අපි ඉස්සරහට යන්. තාමත් වහිනවා. වැස්සත් එක්ක මං ආවා අරපන්ගම ස්ටේෂන් එකට. පේනවනේ මෙතන නම් ටිකට් දෙන්න කවුරුත් නැත. ස්ටේෂන් එකේ තත්ත්වය පේනවා නේද? නිකන් හෝල්ට් එකක් විතරයි. පොඩි ප්ලැට්ෆෝම් එකක් තියෙන. එක්කෝ අඩුගොඩින් ටිකට් ගන්න ඕනේ නැත්නම් කොස්ගම පැත්තට යනවා නම් කොස්ගමින් ටිකට් ගන්න ඕනේ. අවිස්සාවල පැත්තට යනවා නම්. හරි. අපේ ගමනාන්තය ඊළඟට කොස්ගම. ඔය පහුන්නේ අන්තිම ස්ටේෂන් එක අපේ ගමනේ. තාමත් වර්ෂාපතනය වහිනවා. මං හිමින් ආවේ. තව පැය භාගයක් යන්න කලින් යා ගන්න පුළුවන් වෙයි. මොකෝ මේ වැස්සත් එක්ක පාරේ විදගෙන යන්න හරි අමාරුයි. සිල්බර කොටන් ලිස්සනවා. දැන් නම් චූට්ටක් අඩු කළා. කට වරද්ද ගන්නත් හොඳ නැහැ. ආයි වැඩි කරයි නැත්තම්. දැන් මං හිතන්නේ 9 මාර්ට විතර ඇති වෙලාව. හරි ඉතින් ටිකක් ගෙවල් අඩුයි. ජනා කිරුණත් අඩුයි. හරි අපි ඉස්සරහට යන් ඉතින් හැමෙන්. ඕගොල්ලෝ මේ පාරේ මෙහෙම දැකලා නැතුව ඇතින ගොඩක් අය බලාගෙන ඉස්සරහට යන්. පොඩි මීදුම් ගතියකුත් තියෙනවා. තාමත් වර්ෂාපතනය ඇද හැලෙනවා. තවත් පොඩි දොළ පාරක් තියෙනවා. මොනවා ගල් බෝක්කු තියෙන්නේ. කාලේ හදපුවා. එන්න පරිස්සමින් යන්න ඕනේ. විශ්වොත් කෙලින්ම ඇලේ. හරි. කපහු කරගෙන අපි ඉස්සරහට යන්. අදම කොස්ගම කිට්ටු වෙද්දි මං හිතනවා මේ තියෙන වර්ෂාපතනේ අඩු වෙයි කියලා. තව ටික දුරක් යන්න තියෙනවා. හරි අපි ඉස්සරහට යන්. විහාරස් මාර්ගයක් ඉස්සරහින් තියෙනවා කියලා දාලා තියෙනවා. යන්කෝ ඉස්සරහට වැස්සත් එක්ක. ඔන්න යාළුවනේ දුම්රිය හරස් මාර්ගයක් හම් වෙන ඉස්සරහින් මේ කොස්ගම කඩුගොඩ. ඔය ලොරිය යන්නේ කොස්ගම පැත්තට. අනිත් පැත්තට තමයි කඩුගොඩ ගමට යන්න තියෙන්නේ. ඒ පාර තමයි ඔය දැන් අපිට ඉස්සරහින් හම්බ වෙන්නේ. අපි ඉතින් ඒ පාර පහු කරගෙන ඉස්සරහට යමු. තාමත් වැස්ස වහිනවා.
බස් එකකුත් එනවා. බස් එක එන්න කලින් අපි පණි. හරි. මේ හරිය වතුර ටිකක් එහාට ගිහිල්ලා රේල් පාරට පනින්නේ. 57 වෙන කණුව කියලාත් මේ කටේනවා මේ. හරි. ඉස්සරහට යමු. එතන මේ අර දුම්රිය හරස් මාර්ගයේ එතන අර ඉන්න එක්කෙනාගේ කුටිය ගහලා තිය 57. ඒ කියන්නේ දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ග 57ක් තියෙනවා. ප්‍රධාන ඒවා. හරි අපි ඉස්සරහට යන් ඉතින්. තාමත් වහිනවා. උන්න යාළුවනේ කිලෝමීටර් 49 වෙනි කණුව දැන් පසු කරමින් ඉන්නේ. වෙනවනේ. ඔන්න මගේ සරප්පුව වැටුණා. එක්කනේ මං කිව්වේ ඉස්සනවා කියලා. එක්කද? පරිස්සමෙන් යන්න ඕනේ. මේ අවුවයි වැස්සයි දෙකම තියෙනවා. වැස්ස නම් ගොඩක් දුරට අඩුයි. 303 සිග්නල් කණුව ගාව ඉන්නේ. දැන් අපි කොස්කමට ළඟා වෙමින් ඉන්නේ. සතපොම් කණුව හැටියට 33යි භාගේ සතපොම් කණුව පෙන්නන. හරි. ඉස්සරහට යන්. තව පොඩි දුරයි. වැස්සත් ටික ටික අඩු වෙගෙන යනවා. මේ හරියනම් දිගටම තිබ්බේ මේ ඔයගලන්ට මේ පේනවාද මේ පාරක් වැටලා තියෙනවා. කෝච්චිය පීලි පැනපු පාරක් තමයි ඒ තියෙන්නේ. චර ලොකු ඩැමේජ් එකක් කියලා නැහැ ඒකටම. දිගටම පැනලා එතන සිල්වර් කොටේන කඩලා ගිහිල්ලා තියෙනවා. දිගටම පීලි පැනපු පාරක් තියෙනවා. මේ හරි අපි ඉස්සරහට යන්. මේ දිගටම මේ ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා මේ. ඒ ටික මාරු කරලා නැහැ එච්චර. දැන් අලුතෙන් කොටන් දාන හින්දා මේ අලුතෙන් දායි ඒ ටිකට. දිගටම සෑහෙන දුරක් යනකම් පිළිපෙනීම සිද්ධ වෙලා තියෙනවා. තාමත් තියෙනවා කොටක් ඩැමේජ් වෙච්චම. හරි අපි ඉස්සරහට යන් බලාගෙන. ඔන්න යාළුවනේ අපේ අද දවසේ ගමනාන්තයට ළඟා වෙමින් ඉන්නේ. කොස්ගම දුම්රිය ස්ථානයට වර්ෂාවෙත් එක්ක ටිකක් ප්‍රමාද වුණා. හිමින් ආවේ. අදත් හොඳ අත්දැකීම් ටිකක් ඉඳ ගන්න ඇති කියලා මම හිතනවා. අපි ඊළඟ දවසේ යන්න තියෙන්නේ කොස්ගම ඉඳලා අවිස්සාවෙල්ලටම ගිහිල්ලා ඉවර කරමු මේ ලේසි එක. ඒ හරියේ ගොඩක් අර පාර අයිනින් වගේ යන්නේ හයිලල් මෙතන ඉඳලා පාරට සමගාමීව තමයි ගොඩක් තැන්වල යන්නේ මේ හයිලල් පාරෙන්. හයිලල් පාරත් එක්ක ඒ වගේම කියන්න ඕනේ මේ මගේ වීඩියෝස් බලන කට්ටියට ගොඩාක් ස්තුතියි. මේ හොඳ ෆෑන් බේස් එකක් ඉන්නවා දැන්. ඔයගලන්ට වටනා කියන වීඩියෝස් ටික අරන් එන්නම් මම මේ ඉස්සරහටත් මේ වීඩියෝ කරන අතරතුර මේ ඔයගොල්ලෝ නොදන්න ගොඩක් ඒවා කියලා දෙන්න. හරි එහෙනම් අපි ආවා කොස්ගමට.
ඔය ඉස්සරහින් පේන්නේ කොස්ගම දුම්රිය ස්ථානය. ඊළඟ දවසේ අපේ ගමනාන්තය පටන් ගන්නේ කොස්ගම ස්ටේෂන් එකේ ඉඳලා විස්සාවිල්ලට. හරි එහෙනම් යාළුවනේ ඔන්න අද වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. දැන් මං ඉන්නේ කොස්ගම ස්ටේෂන් එකේ. මං අද ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 13 මාරක්. හරි වැස්සත් පෑවුවා. එහෙනම් ඊළඟ දවසේ කොස්ගම ඉඳලා අවිස්සාවේලට යන්න බලාපොරොත්තු වෙන්න. අදට ඔයාලගෙන් සමුගන්නවා. හැමෝටම ජය වේවා.